සුබ දවසක් හැමෝටම ඩේලි එලේස් YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ආවේ රුලන් වලින් බබාලට හදලා දෙන්න පුළුවන් රසම රස රෙසිපි එකක් කරන්. මුලින්ම මම රුලන් ටික ෆෑන් එකේ බැද ගන්නවා. ඊට පස්සේ බැදගත්ත රුලන් ටික භාජනයකට දමාගෙන ඒකටම ග්‍රේට් කරගත්ත කැරට් ටික දා ගන්නවා. ඊට පස්සේ මම ඒකටම තම්බලා පොඩි කරගත්ත අල ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ ටික හොඳින් අනා ගන්නවා. දැන් මම ගම්මිරිස් ටිකකුයි ලුණු ටිකකුයි මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික මම මේ හැඩයට හදාගෙන ඒකේ චීස් තවර ගන්නවා. ඔයාලට ඉන්නේ අවුරුද්දකට වැඩි බබෙක් නම් මේකට චීස් එකතු කරගන්න. මාස 8කට වැඩි බබෙක් ඉන්නවා නම් මේකට චීස් නොදා හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ ටික ෆෑන් එකේ ටිකක් බැදෙන්න තියා ගන්නවා. ඒ ටික නම් මට වීඩියෝ කරගන්න බැරි වුණා. විනාඩි 5ක් 10ක් විතර ෆෑන් එකකට දාගෙන ලිපේ ටිකක් තියාගත්තා නම් හොඳටම ඇති. මොකද මම රුලන් ටිකත් බැදගෙන තියෙන නිසා. මේ තමයි මගේ බබාගේ උදේ ආහාර වේලට රුලන් වලින් හදාගත්ත රසම රස රෙසිපි එක. මේක ඔයාලට ප්‍රධාන ආහාර වේලකට වගේම අමතර ආහාර වේලකටත් හදලා දෙන්න පුළුවන්. බර අඩු බබෙක්ට නම් මේක ගොඩක් හොඳයි. බර ඉක්මනට වැඩි කරගන්න පුළුවන්. මේ වගේ අලුත් වීඩියෝ බලන්න කැමති නම් අමතක නොකර මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න share කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.